අප සියල්ලන්ම පාහේ කිසියම්ම හෝ කලා මාධ්‍යයක කලා රසිකයන් කලා ලෝලීන් වූවත් ඒ කලා මාධ්‍ය භාවිතාවන් විඳ ගැනීම තම තමාට අනන්‍ය වූ දැනුම් තේරුම් පරාසයන්ට සීමා වෙනවා. ගීතය සංගීතය නම් වූ මාහැගි කලා මාධ්‍ය තුලින් එම කලා මාධ්‍ය නිපන් ජන කොට්ඨාසේ රිද්මය, තාල රූප, නාද රටා, ශෛලීන්, ජීවන පැවැත්ම, ඇදහිලි විශ්වාස, අභිචාර විධික්‍රම, සංස්කෘතික වටපිටාව, ඒ වගේම නිර්මාණ ප්‍රතිභාව යනාදී නොයෙකුත් හැඩතල පැතිමාන ඔස්සේ එම සමාජය අපට විග්‍රහ කරගත හැකියි. කෙසේ වෙතත් සකල විධ කලාවන්ගෙන්ම පෝෂණය වී යුත්තේ පුද්ගලයාගේ යහපත් එහෙම නැත්නම් සුශික්ෂිත වින්දනය ඔසවා තැබීමයි. එවිට කලාව වෙනුවෙන්ද කලාව මිනිසා වෙනුවෙන්ද යන්න උභතෝ කෝටිකයක් නොවේ. යහපත් වින්දිතයන් යහපත් මිනිසුන් වීම ස්වභාවයයි. එසේම යහපත් මිනිසුන්ගේ තේරීම උසස් රස වින්දනයයි. අද තමා විඳි ගීයක රස වරුණ සමග මන්දාකිණියෙන් ඔබ හමුවන්නේ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පළාත් සැලසුම් වෛද්‍ය නිලධාරී උපුල් මුණසිංහ මහතා. ඔන්න ඉතින් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරගෙන අද ඔබේ නිවහනට මම ගොඩවදිනවා. මේ ගොඩවදින්නේ ඔබේ හදට, ඔබගේ සවනට සොඳුරු අත්දැකීමක් එකතු කරන්න. ඔබ දන්නවා අපේ ජීවිතයේ අපි ප්‍රිය දේවල්, අප්‍රිය දේවල් බොහෝ දේවල් තියෙනවා. අපි හැම වෙලේම කැමති අපිට ප්‍රිය දේවල් ඇසෙනවට, ප්‍රිය දේවල් දකින්න අපි ගොඩක් කැමති. නමුත් අපේ ජීවිතයේ මේ දෙකේම සංකලනයක් තමයි හැම වෙලාවෙම දකින්න ලැබෙන්නේ. බොහෝ වෙලාවට උදේ පාන්දර නැගිටිනකොට මා ප්‍රාර්ථනා කරනවා මට සුබ දේවල් විතරක් ඇහෙන්න දකින්න ලැබේවා කියලා. නමුත් සුබ දේවල් එකක් අහන්න දකිනකොට 10ක් ලැබෙන්නේ දුක හිතෙන දේවල්. එතකොට අද දවසේ මම ඔබ ගාවට ඇවිල්ලා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ දෙයක්, සුන්දර දෙයක්, කනට මිහිරි දෙයක් කතා කරන්න. ඒ තමයි ඔබ මම සියලු දෙනාම කැමති ප්‍රේමය ගැන කතා කරන්න. ඒ ප්‍රේමයේ මම තවත් සුවිශේෂ වූ කඩයිමක් කරා යනවා. ඒ තමයි සරසවි ප්‍රේමය. සරසවි ප්‍රේමය කියන්නේ සරසවියට පය තිබ්බ දවසේ ඉඳලා ඉන් පිට වෙලා ගිහින් ජීවිතේ සැඳෑ සමයත් ගෙවනකොට මේ සරසවියේදී ලද අත්දැකීම් ඔබට කොහොමද බලපෑවේ? ඔබ එයින් විඳවනවද? ඔබ එයින් රසයක් ලබනවද? ඔබ එහෙම නැත්නම් එයින් පසුතැවිලි වෙනවද කියන දේ අපි කතා කරන්න. කෙසේ හෝ සරසවියේදී ලැබිච්ච දුක්ඛ දෝමනස, සොඳුරු සිතුවිලි මේ සියලු දේ එකතු කරගෙන ඔබේ ජීවිතයට ආලෝකයක් වන්නයි මගේ මේ උත්සාහය. ඔබ දන්නවා භද්‍ර යෞවන විය තමයි සරසවියත් එක්ක බැඳිලා තියෙන්නේ. භද්‍ර යෞවන විය කියන්නේ ජීවිතයට ඉතාමත්ම වැදගත් කාලයක්. ජීවිතේ තීරණ ගන්න, ඒ වගේම ලෝකයේ අලුත් දේවල් දකින්න උත්සාහ කරන කාලයක්. සරසවි පිවිසුම් පෙළ අවසන් කරලා සරසවියට පා තබන්න බලාගෙන ඉන්න මානවිකාවන් හදේ ලොකු බලාපොරොත්තු තියෙනවා. ලොකු රැකියාවක්, ඒ වගේම හොඳ සමාජ තත්ත්වයක්, ඒ වගේම සුන්දර තරුණ කාලයක් ගෙවන්න ඔවුන් උත්සාහ කරනවා. ඒ වගේම ලස්සන ප්‍රේමයක් අත්දින්නත් ඔවුන් හීන දකිනවා. ඒ හීන දකිනකොට අපිට සිද්ධ වෙනවා අද දවස සහ මීට කලින් මගේ තරුණ කාලයේදී මා විඳ ප්‍රේමය ගැන කතා කරන්නට. අද දවසේ ප්‍රේමය කියන්නේ මොකක්ද කියන தത്വයට පවා ඒ ගැන කතා කරන්න බය හිතෙන தത്വේ පවා ඇති වෙලා තියෙනවා. මා ප්‍රේමය අත්ින්දේ ඊටාත්ම සුන්දර අත්දැකීමක් විදියට. එහෙම දැනෙනකොට බොහෝ වෙලාවට අපි ප්‍රේම කලේ හදවතින්, හිතින්. සමහර වෙලාවට අපිට ලඳු දෙනිවල ඇවිදගෙන යන්න අවස්ථාව තිබුණේ නැහැ. නමුත් අපි හිතින් ප්‍රේමය වින්දා. කොහොමද අපි හිතින් ප්‍රේමය වින්දේ? ප්‍රේම කීර්තල්ලිස් ඕකට ලස්සන ගීතයක් ලිව්වා. ඒ ගීතය අහලා අපි ඒ ගැන කතා කරමු.
යටිහිත් මතු කොට සිනහසලා ලොව තොට මලුවී නිර්මාණන කල අප දෙදෙනා හිමු තරහවිලා ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතු කොට සිනහසලා ලොව තොට මලුවී නිර්මාණන කල අප දෙදෙනා හිමු තරහවිලා අපගෙන තොරතුරු බොඳ වී යයි ආදරයක ලස්සන දිහිතෙහි ඉරවී ඇති තුරු පමණයි අප දෙදෙනාගේ කතාව ලස්සන ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතු කොට සිනහසලා ලොව තොට මලු වී නිර්මාණන කල අප දෙදෙනා හිමු තරහවිලා අනුන් සිටින විට විමසිලි දැසින් නිත්සඟලින් පෝහිඟි නොකරනු මෙන සිතින් දෙදෙන එක තැන ඉන්නා බව දිතුල් තිරපලා ගොලු කරගනු මෙන ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතු කොට සිනහසලා ලොව තොට මලුවී නිර්මාණන කල අප දෙදෙනා හිමු තරහවිලා ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතු කොට සිනහසලා ලොව තොට මලුවී නිර්මාණන කල අප දෙදෙනා ඒක අලුත්ම ලෝකයක්. මේ ලෝකය අලුතින් අත්දකින්න හොඳ මනසක් සුන්දර සිතුවිලි ටිකක් තියෙන්නට ඕන. එහෙම නැත්නම් මේ තුල වල්මත් වෙන්න පටන් ගන්නවා. හොඳ මනසක් සුන්දර හදවතක් තිබෙන තරුණ තරුණියන් සරසවියේ මිහිර විඳිනවා හැමදාටම. කොහොමද මේ මිහිර විඳින්නේ? හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්. හන්තාන තියෙන්නේ සරසවිට සෙවන දෙමින්. ඒකේ මල් සුවඳ තියෙනවා. ඔබ දන්නවා බොහෝ කාල වසන්ත කාලයේදී සරසවියට ගියපුවා රොබරෝසියා මල් පාට පාටින් වැටෙන්න ගන්නවා. ගස්වල මල් පිරීලා ඒ වගේම වැල් වලින් පිරීලා හරිත පැහැයෙන් තාමත්ම සුන්දර අත්දැකීමක් හදවතට දෙනවා. ඒ වගේම එහි පිහිටි ගොඩනැගිලි සරසවියට උචිත අන්දමේ ගොඩනැගිලි තියෙනවා. ඒ හින්දා තමයි කියන්නේ සත් මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ. හිල්ඩා ඔබේසේකර ශාලාවට ගියම මහල් 7යි. මේ කියන්නේ ගැන විජේරාමනායක සජීවීව මේක අපට මතක් කරලා දෙනවා. හැබැයි මේ ඇතුලේ මේ සරසවිය තුල ප්‍රේමය වගේම වියෝවත් රැඳිලා තියෙනවා. ඒකත් මේකෙදි කියනවා. අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් මිකු බිඳුණු ඇසි. ඒ කියන්නේ මේ සරසවිය තුල දුක සහ සැප දෙකම තියෙනවා කියන එක. කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් සරසවි පායේ මල් කැටයම් සෙවනේ සිරි පොද වැස්සේ
නැගුණු සතුටු රළ මිරිඟු සයුර විනි අතීතයේ මිරිඟු සයුර විනි අතීතයේ හන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් කඳු වැටි අතරේ මහවැලි ගම් ඉවුරේ අත්තටු සිඳගත් විහංග විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අන්තානේ කඳු මුඳුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී මන්දාකිණිය මම සරසවිය පුරාවටම පෙම්වතුන් තමන්ගේ සතුට ඒසුවේ විඳිනවා දැක්කා. මිනිස්සෙකුට ප්‍රේමයෙන් විඳින්නටම අවශ්‍ය නැහැ අනුන් විඳිනවා දැකලා ඒ ගැන කතා බහ කරන්නට පුළුවන්. ඒ වගේ මේ මිහිරේ සතුට විඳ ගන්නටත් පුළුවන්. මා කලේ එක. මා දුටුවා ඒ ලතා මඩුළු වල මහවැලි ගම් ඉවුරේ පෙම්වතුන් ඉන්නවා. ඔවුන්ගේ කතා බහ මට ඇහුනේ නැති වුණත් ඔවුන් කතා බහ කරන්නේ නැති මේ වගේ දේවල් කියලා මට දැනුණා. ඉතින් සරසවියට යන්න ඉස්සෙල්ලා වගේම සරසවියට ගියහම ඒ වගේම සරසවියෙන් ඉවත් වෙලා දැන්ට අවුරුදු 20 ගානකට විතර පස්සේ අදත් මා ඉඳහිට සරසවියට ගිය වෙලාවේදී මා බලනවා මගේ මතකයන් තාමත් හිතුරු වෙලා තියෙනවද කියලා. සමහර වෙලාවට ඒ මතකයන් තාමත් මා ඇසුරු කළ තැන්වල රැඳිලා තියෙනවා. ඒක ඊ타ත්ම සතුටට කාරණයක්. මේ කාලය තුලම අදත් මා හිතන්නේ මතුවටත් මා ඊ타ත්ම ප්‍රිය කරන ගීතයක් තියෙනවා. ඒ ගීතය තමයි මා හිතන්නේ සරසවි ගීත ඇතුරෙන් මගේ හිතගත්ම ගීතය. මා හිතන්නේ ඒකේ වචනයක් පාසා මට මතකයි. මේ වචනයක් පාසා පේරාදෙණිය සරසවිය ගැන මෙහි ලියවිලා තියෙනවා. තරුණ හිතක තියෙන දුක්ඛ දෝමනස්යන් එය සරසවි බිමත් එක්ක බැඳුනේ කොහොමද? ඒ වගේ ඔවුන්ට දැනෙන විදිය මේ සියලු දේ මේ ගීතේ පුරා තියෙනවා. මේ ගීතේ ලිව්වේ සිරිසමන් විජේතුංග. ගායනා කරේ දයාරත්න රණතුංග. මේකෙදි කියනවා සරසවියේ ප්‍රේමයේ අවසන් වෙලා හෙට දවසේ ඔවුන් වෙන් වෙලා යනවා. අන්නේ වෙන් වෙලා යන දවසට ඉස්සෙල්ලා දවසේ කියන කතාබහ ඔවුන් කරන කතාබහ තමයි මේ ගීතේ පුරා ලියවිලා තියෙන්නේ. ඒකෙදි කියනවා සරසවියේදී හෙට විතරයි හමුවන්නේ. තමන්ගේ ප්‍රේමතිය අඬනවා. නමුත් ඔහු කියනවා ඔබට මතකද අපි අතීතයේ ගෙවුන හැටි? මොරසූරන මහවැස්සේ දොඩමළු වෙලා හිටපු හැටි. ඒ වගේම අපි කෝලපපා මුකුළු කරපු තැන් මහවැලි ගඟවට මේ ඔක්කොම වට මතකද කියලා ඔහු අහනවා. ඒ වගේම පේරාදෙණිය සරසවිය තුල තිබ්බ කලා ශිල්ප ගැන වුන් අහනවා. ඒ වගේම අපි ගොඩනගු මියුරු හීන තිබ්බ රජදානේ අද තියෙන්නේ සුවඳ විතරයි හන්තානේ. ඒ කියන මොකද හෙට දවසේ අපි වෙන් වෙලා යන නිසා. හැබැයි පුංචි ප්‍රාර්ථනාවකුත් අවසානයේ වුන් කරනවා. ඒ තමයි කෝල බැලුම් හෙලා රඟන පරවියනේ මාල බැඳුණු හෙළ කුමරිගේ හඳපානේ හීනෙන් දැකුමට විතරයි උරුම උනේ හන්තානේ කුමරිය නාඩන් ලසඳේ. ඒ කියන්නේ අපි අද ගියාම හන්තානේ කුමරිය අඬයි කියලා ඔහුන් හිතනවා. නමුත් හන්තාන අඬන්නේ නැහැ. තවත් පෙම්වතුන්ට සෙවණ දෙනවා. නමුත් ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ජීවිතය තමයි ප්‍රේමය සරසවිය එක්ක බැඳුණු ඒ හෙට අවසන් වෙලා යයි කියලා. මේ ගීතය විවිධ පැතිවලින් මගේ හිතට සමහර වෙලාවට සතුටක් දෙනවා, සමහර වෙලාවට දුකක් ඇති කරනවා. කෙසේ හෝ
මොන දේ කළත් මා හිතනවා සරසවිය ගැන ලියවුණු ඊ타ත්ම සාර්ථක ගීයක් මේක කියලා. ඒ හින්දා ඔබටත් එය විඳින්නට අවස්ථාව සපයමින් මා ඔබට බාර කරනවා මේ ගීතයේ රුවගුණ විඳින්නට. හෙට විතරයි අමුවන්නේ කීමද කුමරි නෙතු කඳුලලි උරවන්නේ සාරසවියේදී හෙට විතරයි අමුවන්නේ කනුලලි පුරවන්නේ සූරන මහවැස්සේ තනි කුඩයේ අපි තනි වී දොඩමලු හැටි දෙනියේ කොමල පාපා මුකුළු හිනා පෑද තොලේ මතකද මහවැලි දැලේ සපු සෙවනේ ශිල්ප රාජයිසුරු මල් යහනේ ඉදාලපලු හිවනේ සරතැස නිවුනේ අපේ මියුරු සීන පිරුණු රජගානේ මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ හිලාරංගන පරෙවියනේ මාල බැඳුණු ගෙල කුමරිගේ හඳ පානේ කීනෙන් දැකුමට විතරයි උරුම උනේ අන්තානේ කුමරියේ නානන් ලසනේ සාරසවියේදී හෙට විතරයි අමුවන්නේ කීමද කුමරි නිතු කඳුලලි පුරවන්නේ
විතරයි අඹවන්නේ කීවද කොච්චර කොයි විදියට කතා කළත් ප්‍රේමය දවසින් දවස සුන්දර වෙනවා අලුත් වෙනවා වගේම එහි තියෙන දුක්ඛ දෝමනසෙනුත් ඒ පසුපස එනවා. මහවැලි ගඟ සරසවියට ලොකු සුන්දරත්වයක් දෙනවා. ඒ වගේම සරසවි සෑය, නව කලාගාරය, ඊයෝයි පෙරේරා රංගහල, මහවැලි පාලම මේවා ප්‍රේමේ නටමුන්නේ මේ ප්‍රේමේ සිහිවටන. මේ සිහිවටන සියලු දේ අත්ින්ද මානවික මානවිකාවන් අදත් ඔවුන්ගේ අතීතය මතක් කර කර සුබ සිහින ඒ වගේම මිහිරි අත්දැකීම් ලබනවා. මට මතකයි මා කියපු පොතක් තිබුණා පේරාදෙණිය ස්ටේෂම ටිකට් දෙන කියලා. මේක ලියලා තිබ්බේ සේන තෝරදිනී කියන සාහිත්‍යවේදියා. ඔහුගේ මේ කෙටි කතා පොතක්. මේ කෙටි කතා පොතේ තිබුණා එක කෙටි කතාවක් ඔය පේරාදෙණිය ස්ටේෂම ටිකට් දෙන කියන කෙටි කතාවේ තිබුණා සරසවිය ගැන. මේ සරසවිය ගැන මේ ඔහු විස්තර කරලා තිබුණේ එක පෙම්වතුන් යුවලක් සරසවිය සරච්චන්ද්‍ර කලාගාරයේදී මනමේ නාටකයේ අත්විඳින අයුරු. ඔවුන් මනමේ නාටකයේ අත්විඳින අතරතුරේ කතාබහ කරන්නේ ඔවුන්ගේ ජීවිතය ගැන. ඔවුන් හිතනවා මේ පෙම්වතුන් කිව්වටම ඔවුන් විවාහක යුවලක්. මොවුන් කතා කරනවා දැන් නාට්‍ය මිට කලින් දැකලා තියෙනවා කතාව අහලා තියෙනවා. ඉතින් ඔව් එකින් එක රූපරාමු දානවා එන්න කලින්. ඔවුන් මේ රංගහලේ නාටකයේ බලනකොට සිංහබාහු නාටකයේ බලන්නේ. සිංහබාහු නාටකයේ සිංහයා එනවා වේදිකාවට. ඇවිල්ලා බොහොම වේදනාවෙන් මොර දෙනවා තමන්ගේ දරුවන් නැතිකමට. එතකොට මේ පෙම්වතා දන්නවා තව ටික වෙලාවකින් සිංහබාහුව ඇවිල්ලා මේ සිංහයාව මරනවා. එතකොට මේ පෙම්වතා කියනවා අපිට මේ සිදුවීම බලාගෙන ඉන්න බෑ. මොකද අපේ දරුවන් මේ වගේ නෙවෙයි. ඒ නිසා අපි මෙතනින් යමු. ඒ කියන්නේ ඔවුන් ඒ තරම්ම සංවේදී ප්‍රේමයට. මේ වගේම තමයි මේ තුල ගොඩ නැගුණා සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය. මනමේ කුමරිය මාද හිතන විදිහට සිය වාරයක්වත් මේ රංගහල තුර වේදිකාගත වෙලා ඇති. හැබැයි අද දවසෙත් ඒට තියෙනවා ලොකු ඉල්ලුමක්. ඇයි මේ පේරාදෙණිය තුලින් බිහිවෙච්ච අලුත් සංස්කෘතියක් එක. ඒ අලුත් සංස්කෘතිය නිසා ඔවුන් හිතනවා අපේ උරුමයක් පේරාදෙණිය උරුමයක් තමයි මනමේ සිංහබාහු නාටකය. මෙන්න මේ මනමේ නාටකය මේ මනමේ කතාව එකතු කරලා හඩ්සන් සමරසිංහ ශූරින් හොඳ ගීතයක් ලිව්ව සරසවියට ආශ්‍රිතව. ඒකෙදි කියනවා රංගහල දැන් නැත අඩාඳුරේ අප දෙදෙනා පෙම් පිළිසඳරේ. මේ කියන්නේ සරසවි රංගශාලාවේ. හැබැයි ඒකෙදි මනමේ නාටකය ගැන කියන ගමම්ම ඔවුන් තමන්ගේ සරසවි ජීවිතය ගැනත් කියනවා. අවසන් වසරේ සරසවියේ ඔබ අතාරගෙන හන්තානේ කඳුපාමුල මහවැලි යූරේ මනමේ කුමරිය ඔබදලඳේ. මේ අතීත කාව්‍ය අදට වුන් ගලප්පනවා. ප්‍රේමය ඒ විදිහයි. ප්‍රේමයට අතීත වර්තමාන අනාගතයක් නැහැ. හැමදාම ප්‍රේමේ තියෙන්නේ සුන්දර වර්තමානයේ. ඒ වර්තමානයේ විඳගන්න අපි ප්‍රේමයට අලුත් දෑ එකතු කරනවා. ඒ අලුත් දෑ එකතු කරපු ගීතය ඉතාමත්ම සුන්දරව අපිට අදත් උත්තර දෙනවා. හල දැන් නැත අද අඳුරේ අපි දෙදෙනා පෙම් පිළිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරණේ රංගහල දැන් නැත අද අඳුරේ අපි දෙදෙනා පෙම් පිළිසඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරණේ
අවසන් වසරේ සරසවියේ ඔබේ අත අරගෙන හන්තානේ කඳු පාමුල මහවැලි සෙවනේ මනමේ කුමරිය ඔබද ලන්දේ හල දැන් නැත අද අඳුරේ අපි දෙදෙනා පෙම්පෙලි සඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි යරණේ රඟ හල දැන් නැත අද අඳුරේ අපි දෙදෙනා පෙම්පෙලි සඳරේ අන්න බලන් කුමරිය මනමේ තනි වී ඇත හිමගිරි අරණේ මන්දාකිණිය මං තාමත් සරසවියෙන් ඉවත් වෙලා බොහෝ කාලයක් ගත වුණත් අවුරුද්දකට වරක්වත් සරසවියට යනවා. ගිහිල්ලා මං බලනවා මගේ මතකයන් තැන් තැන් වල ඉතිරි වෙලා තියෙනවද කියලා. ගලහන්දී, හිල්ලා ඔබේසේකර ශාලාවේ, ජයතිලක ශාලාවේ, ඒ වගේම හන්තාන කන්දේ, සරසවිසෑයි මේ හැම තැනකම මගේ මතකයන් ඉතුරු වෙලා තියෙනවද කියලා මං බලනවා. මා වගේ තරුණයෙක් දකිනකොට මා හිතනවා මගේ මතකයන් එහෙ තියෙනවයි කියලා. ඒ වගේම අද දවසේ විකාර රූපී තරුණයන් දකිනකොට මා ඒ සරසවි බිමින් ගිලිහිලාද කියලා මට හිතෙනවා. මා හිතන ඔබටත් එසේ ඇති. ඒ හින්දා මා ඔබෙන් ඉල්ලා හිටිනවා මේ ප්‍රේමණීය අත්දැකීම ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ දරුවන්ට මේ කියා දෙන්න. කියා දීලා අලුත් ලෝකයක්, අලුත් බලාපොරොත්තු රැඳුණු අලුත් සමාජයක් බිහි කරන්න මේ ප්‍රේමය උදව් කරගන්න කියලා. ඔබේ නිවසින් නික්මිලා යන්නම්. හෙට දවසේ අලුත් අත්දැකීමක්, අලුත් බලාපොරොත්තුවක් එක්ක ඔබේ නිවහනට ගොඩ වදින තුරු ඔබට සුබ රාත්‍රියක්.